Satu. Tahan. Ayo. Tahan ya. 3, 2, Halo. 1. Zero lu. Rese nih orang. Lagi dong. හායි ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ බාලිවල තුන්වෙනි වීඩියෝ එක මං හිතන්නේ හුඟක් පරක් වුණා මේක ගේන්න. තවත් වීඩියෝස් ගොඩාක් තියෙනවා. බාලිවල විතරක් නෙවෙයි වෙන අලුත් වීඩියෝස්. ඉතින් මං හිතුවා ඉක්මනට මේක දාන්න ඕනි කියලා. මේ ඉන්නේ නුසා පෙනීඩවල. This is the place that they're making the oh yeah, on the left, and everyone's really pissed off at them for ruining it. Sure? They're actually smashing their screens of fear and yeah. They're not happy. They're very dangerous. But that's actually fair though. It's just been a bit like මේ නූසා පෙනීඩා කියන ලස්සන අයිලන්ඩ් එකට බාලි අයිලන්ඩ් එකේ ඉඳලා වෙනම අපි යන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙතන හරිම ලස්සනයි මේ මුළු අයිලන්ඩ් එකම. මේ තමයි එදා මම හිටපු හොටෙල් එක. මේ අයිලන්ඩ් එකට එන්න වෙනම ඔයාලට ටිකට්ස් බෝට් රයිඩ්ස් බුක් කරන්න පුළුවන් බාලි අයිලන්ඩ් එකේ ඉඳලා. හැබැයි සමහර ඒවා හුඟක් ගණන්. ඉතින් හොඳට හොයලා බලලා බුක් කරන්න. හරිම නිදහස් මේ හොටෙල් එක. මේකේ ස්පා එකකුත් තියෙනවා. ඊළඟට මම ගියා මේ ස්පා එක try කරන්න. එතනත් හරිම රිලැක්සින්. විශේෂයෙන්ම මේ හොටෙල් එක තෝරගත්තේ විශේෂ දෙයක් තියෙනවා. හෙට මගේ බර්ත්ඩේ එක තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක නිසාමයි මේ අයිලන්ඩ් එක තෝරගත්තේ. මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මෙහෙම කේක් එකක් නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක සර්ප්‍රයිස් එකක්. මෙයාලට කියලා තියන්නේ මගේ ආසම් පාට ලයිට් ග්‍රීන් කේක් එකක් හදන්න කියලා. ඒ වුණාට මේ අයිලන්ඩ් එකක් නේ. ඉතින් එතන හොයාගන්න අමාරුයි දේවල්. ඉතින් ඔන්න ඔහොම තමයි එයාලා කේක් එක අන්තිමට දීලා තින්නේ. but it's okay. මම කේක් එකක් හැදුවානේ. ඒක තමයි වැදගත්ම මෙතන. දන්නේ නැති ස්ට්‍රේන්ජර්ස්ලා ගොඩාක් විශ් කරා වටේ ඉඳගෙන මට. ඉතින් මට හරිම සතුටුයි මේ දවසේ. Happy birthday
ඔන්න ඊළඟ දවසේ පාන්දරම 2ට 3ට පිටත් වෙලා මේ ආවේ ලස්සන ගිනි කන්දක් බලන්න. මේ සක්‍රීය නැති ලස්සන ගිනි කන්දක්. ඒ වගේම මෙයාලා මෙතෙන්ට උදේම එක්කගෙන එන්නේ. මෙතනට හරිම ලස්සනට සන්රයිස් එක පේනවා. ඒ වගේම මෙතන මේ ටුවර් එක බුක් කරන්න පුළුවන්. එතකොට එයාලා උදේම අපිට කෑම එකක් දෙනවා. දවල්ට අපි වෙකගෙන යනවා තැනකට අපිට කෑම ගන්න පුළුවන්. එතකොට මං හිතන්නේ මේ බාලි වල එන හැම කෙනෙක්ම මේ ටුවර් එක යන්න ඕනි කියලා තමයි මගේ නම් අදහස. එච්චරට මේ එක්ස්පීරියන්ස් එක හරිම ලස්සනයි වගේම හරිම ත්‍රාස්‍යජනකයි, හරිම විනෝදජනකයි. ඒ හැමදේම පිරුණු ලස්සන ටුවර් එකක් තමයි මේ තියෙන්නේ. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. It's something in the way she moves keeps pulling. කියන්න ඕනේ මේ ටුවර් ගයිඩ්ස්ලා එයාලා ටුවරිසම් වලට හොඳට හැඩගැහිලා ඉන්නේ. එයාලම තමයි මේ ෆොටෝස් අරන් දෙන්නේ, වීඩියෝස් අරන් දෙන්නේ, පෝස්ට්ස්ුත් කියන සමහරලාට හරිම හෙල්ප්ෆුල් වගේම ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිව කන්න එකක් ගියපු තැන මට මේ චූටි කොරියන් රෝසමල හම්බුණා. හරිම ස්වීට්. මං ඉතින් දන්න වචන කොරියන් කීපයක් එයත් එක්ක කතා කළා. මං හිතන්නේ ඔය ඉන්නේ අපේ ගයිඩ් කොහෙද මට කියනවා අර මේ ඉර අත උඩ තියෙන ෆොටෝ එකක් තියෙන අන්නේමින් එකක් ගන්න ඕනි කියලා. ඉතින් එයා කියන විදිහට සමහරක් වෙලාවට මම ඔය වීඩියෝස් ෆොටෝස් වලට ඉන්නවා. හැබැයි ඔයාලා දැක්ක නේද මම කිව්වනේ මගේ ආසම් පාට ලාකල පාට කියලා. ඉතින් මගේ ජීප් එකේ පාටත් ලාකල පාට. ඉතින් සිංහල සින්දුවක් දාගෙන මේ ගිනි කන්දේ ලාසීතලේ මේ ටුවර් එක යන එක හරිම වෙනස් අත්දැකීමක්. හරිම වෙනස් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මම ආයෙත් කියනවා බාලියන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ බකට් ලිස්ට් එකේ මේ ටුවර් එක තියාගන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. goodbye. ඉක්මනටම හම්බෙමු.